ඔයා කවදා හරි හිතලා තියෙනවද පුංචි ළමයි hina වෙන්න ඕන තැනක රැට 아무තු හඬ ඇහෙනව නම් ඒක කොච්චර භයානකද කියලා. අද මං ඔයාලට කියන්න යන්නේ ඇත්තටම ශාපලත් කියලා හිතන විනෝද උද්‍යානයක් ගැන. අතහැරලා දාපු විනෝද උද්‍යානය. අද මේ තැනේ තියෙන්නේ මලකඩ කාපු ඔන්චිල්ලා, වල් බිහි වෙච්ච රයිඩ්ස්, සම්පූර්ණ නිශ්ශබ්දතාවයක්. ඒත් එක කාලෙක මේ තැන පිරීලා තිබුණේ සතුටින් කෑ ගහන ළමයින්ගෙන්. මේ තැන නම ලේක් ෂෝනි විනෝද උද්‍යානය. ඇමරිකාවේ බටහිර වර්ජිනියා ප්‍රාන්තයේ තියෙන අමුතුම තැනක්. ඒත් මේ පාක් එක වහලා දැම්මේ සල්ලි නැති වෙලා නෙවෙයි. මිනිස්සු මැරෙන්න පටන් ගත්ත නිසා. ශාපයේ ආරම්භය. මේ කතාව තේරුම් ගන්න නම් අපිට අවුරුදු 200කට වඩා පස්සට යන්න වෙනවා. මේ භූමිය මුලින්ම අයිතිව තිබුණේ ෂවුනි කියන ස්වදේශික ගෝත්‍රයට. ඒත් 1783 දී මිචෙල් ක්ලේ කියන යුරෝපීයෙක් මෙතනට ඇවිල්ලා මේ ඉඩම් බලෙන් අල්ලගත්තා. ඊට පස්සේ ගෝත්‍රිකයන්ගේ ප්‍රහාරයක් නිසා ඉතිහාසයේ නොමැකෙන ලේ වැගිරීමක් බවට පත් වුණා. දරුවන් මැරුණා. පවුල විනාශ වුණා. පලි ගැනීමක් පටන් ගත්තා. ඒ දවසෙන් පස්සේ මේ භූමිය ශාපලත් කියලා ගම්මු විශ්වාස කරන්න පටන් ගත්තා. විනෝද උද්‍යානයේ අඳුරු පැත්ත. 1926 දී කොර්නෙලිස් ස්නෙඩෙකර් කියන ව්‍යාපාරිකයෙක් මේ ඉඩම අරගෙන විනෝද උද්‍යානයක් හදනවා. මුලදී මේ පාක් එක හරිම ජනප්‍රියයි. ඒ ටිකෙන් ටික අමුතු අනතුරු සිද්ධ වෙන්න පටන් ගත්තා. පළවෙනි මරණය. රවුමට කැරගෙන ඔන්චිල්ලාවක හිටපු පුංචි ගැහැණු ළමයෙක් අමුතු විදිහට එළියට විසි වෙලා ට්‍රක් එකකට වැදිලා මිය ගියා. අදටත් කියන්නේ රෑට එතන රෝස පාට ගවුමක් ඇඳගත්ත ළමයින්ගේ සෙරප්පු හඬ ඇහෙනවා කියලා. දෙවනි මරණය. පොකුණේ නාන ගමන් හිටපු පුංචි ළමයෙක් වතුර ඇදලා ගන්න පයිප් එකකට හිර වෙලා මිනිස්සු බලාගෙන ඉද්දිම මිය ගියා. මෙහෙම අනතුරු එකක් දෙකක් නෙවෙයි. අන්තිමට 1966 දී පාක් එක සම්පූර්ණයෙන්ම වහලා දැම්මා. භයානක සත්‍ය. 1980 ගණන් වලදී මේ ඉඩම නැවත හාරද්දී කවුරුත් හිතා ගන්න බැරි දෙයක් හම්බ වුණා. පොළව යටින් මිනිස් ඇටකටු. පුරා විද්‍යාඥයන් කියපු විදිහට මෙතන තියෙන්නේ ස්වදේශිකයන්ගේ විශාල සොහොන් භූමියක්. ඇත්තටම දහස් ගණන් මිනිස්සුන්ගේ ඇටකටු මෙතන තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මිනිස්සු සතුට වෙලා නටලා කාලා නාපු මේ විනෝද උද්‍යානය හදලා තිබුණේ සොහොන් බිමක් උඩ. අද ලේක් ෂෝනි. අද මේ තැනට යන්නේ විනෝද වෙන්න නෙවෙයි. හොල්මන් හොයන්න. ගියපු අය කියන්නේ හුළඟක් නැතුව ඔන්චිල්ලා හෙල්ලෙනවා, අමුතු හඬ ඇහෙනවා, ළමයින්ගේ සිරප්පු හඬ ඇහෙනවා කියලා. ඉතින් ඔයා මොකන්ද හිතන්නේ? මේක ඇත්තටම ශාපයක්ද? නැත්තම් මිනිස්සුන්ගේ කරන ලද වරදකට ලැබුණු දඬුවමක්ද? ඔයා කැමතිද මේ වගේ තැනක රැක තනියම ඉන්න? කමෙන්ට් එකක් දාලා කියන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා channel එක subscribe කරන්න. තවත් අභිරහස් කතාවක් එක්ක අපි ආයෙත් හමු වෙමු.